දැන් මම ඉන්නේ හික්කඩුවේ. ජපානයේ මැදිහත් වීමෙන් තමයි මේ විහාරය හැදුවේ. ඉතින් දැන් වෙලාව හරියටම හවස 5යි කාලයි. හෙලෝ ගයිස්, කොහොමද ඔයාලට සුබ සන්ධ්‍යාවක් වේවා. කොහොමද සතුටින් සනීපෙන් ඉන්නවද? ඉතින් දැන් වෙලාව හරියටම හවස 5යි කාලයි. දැන් මම ඉන්නේ හරියටම සීනිගමට පොඩ්ඩක් මෙහා තෙල්වත්ත කියන හරියේ. මෙතන සුනාමියෙන් පස්සේ ලොකු විහාරයක් හැදුවා. සුනාමි හොංගංජි විහාරය කියලා දෙන්න කියන්නේ. මම දැන් ඔයාලට එතන පෙන්නන්නම්. ඔයාලා දන්නව ඇති සුනාමිය කියන්නේ කොච්චර දරුණු ඛේදවාචකයක්ද කියලා. ඉතින් මෙතන යන හැමෝටම මේ පිළිම දකින්න හැම වාරයක් පාසාම ඒ සුනාමිය හිතට මතක් වෙනවා. ඉතින් ප්‍රාර්ථනා කරන්නේ යලිත් දවසක ඒ වගේ ඛේදවාචකයක් මොන රටකටවත් වෙන්න එපා කියලා. ඉතින් ඔයාලත් ඒ විදිහට ප්‍රාර්ථනා කරන්න. ඉතින් යාළුවනේ මේ විහාරය ඉතින් ගොඩක් ලස්සනයි. සුනාමියෙන් පස්සේ ජපානයේ මැදිහත් වීමෙන් තමයි මේ විහාරය හැදුවේ. ඉතින් ගොඩක් කට්ටිය මෙතන වැඳුම් පිදුම් කරගන්න එනවා. පාරේ යනකොටත් වාහනවල බයික් එක ගියත් මෙතනින් පොඩ්ඩක් අසුරෙන් නැගිටලා තමයි යන්න යන කට්ටිය. ඉතින් ගොඩක් ලස්සන විහාරයක්. ඔයාලට බලන්න එන්න පුළුවන්. ගාලු පාරේ හරියටම සීනිගම දේවල්ට පොඩ්ඩක් එහයින් තමයි තියෙන්නේ. යන ගමන් ඉතින් ඇවිල්ලා බලලා වැඳුම් පිදුම් කරලා යන්න. තව ඉස්සරහින් තියෙනවා සීනිගම දේවාලය. මම දැන් පොඩ්ඩක් දෙන්න ගිහිල්ලා ඒ හැටි වෙන්නන්නම්. මේ තමයි යාළුවනේ සීනිගම දේවාලය. පාර දෙපැත්තම පින්කට දෙකක් තියෙනවා. වාහනය කියන කෙනෙක් අනිවාර්යයෙන් මේ පින්කට වලට පඳුරු දාගෙන තමයි යන්නේ. මෙතන දේවාලය තියෙන්නේ මුහුදේ. බෝට්ටුවෙන් තමයි මේ දේවාලය වඳින්න යන්න ඕන. ආයුබෝවන් කියලා පිළිගන්නවා සංචාරක පුරවරයක් වන හික්කඩුවට. ඉතින් guys, දැන් වෙලාව හරියටම හැන්දෑවේ 5:00මාරයි. මම දැන් ඒ පහු කරන් ආවේ සීනිගම දේවාලේ. සීනිගම දැන් මම ඉන්නේ හික්කඩුවේ. හික්කඩුව කියන්නේ සංචාරක පුරවරයක්. පිට රටින් ගොඩක් විදේශිකයෝ මේ හික්කඩුවට එනවා. ලස්සන බලන්න. මම දැන් ඉන්නේ හික්කඩුවේ කියන්නේ ඒක හික්කඩුවේ සංචාරකයන්ගේ සිත්ගත් ප්‍රධාන තැනක. ඒ කියන්නේ බීච් එක ළඟ. මම දැන් ඔයාලට තර පෙන්නන්නම්. මෙතෙන්ට සමහර දවස් වලට කැස් බෑව වෙනවා. මේ තමයි යාළුවනේ බීච් එක. අර අතන තියෙනවා ඡාය ට්‍රාන්ස් හොටෙල් එක. ඉතින් මං කෝනේ කැස් බෑව නැහැ කියලා. මෙතන කැස් බෑව වෙන්නේ ඔයාලට පේනත් මේ රතු පාට කොඩියක් ගහලා තියෙනවා. අන්න එතන තමයි කැස් බෑව වෙන්නේ. ඉතින් මේ හික්කඩුව කියන්නේ ගොඩක් සංචාරකයන්ගේ ආකර්ෂණය ගත්ත ප්‍රදේශයක්. ඉතින් යාළුවනේ මම දැන් එන ගමන් පහු කරන් ආවේ තෙල්වත්තේ සුනාමි විහාරේ සීනිගම දේවාලේ හික්කඩුව. මම මේ වීඩියෝ එක ඉතින් මෙතනින් නතර කරනවා. ඉතින් ඔයාලා KD Heart YouTube channel එක subscribe කරන්න, සජිත් කසුන් Facebook පිටුව follow කරන්න කියලා මම ඔයාලගෙන් ආදරණීය ඉල්ලීමක් කරන ගමන් මේ වීඩියෝ එක මෙතනින් නතර කරනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.